සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද හරි ලස්සන දවසක්. ලස්සන දවසක් කියන්නේ ඇත්තටම මේ දවස් ටිකේම මට හරි ලස්සන දවස්. ජීවිතේ ගොඩක් සතුටින් ඉන්න දවස්. ඇයි කියලා මම ඉස්සරහට කියන්නම්. ඉතින් අද අපි වැඩ ගොඩකට තමා මේ දැන් එළියට යන්න හදන්නේ. ඉතින් උදෙන්ම එළියට උදෙන්මත් නෙමෙයි ඇත්තටම මේ පාන්දර නම් නෙමෙයි 8ට 9ට විතර චුට්ටක් දවල් වෙනකන් නිදාගත්තා. ඔන්න තේක එහෙම බීලා අපි මේ දැන් යන්න හදන්නේ ලස්සන වැඩකට. ඉතින් අපි මොන දේ කරත් මගේ පවුලේ උඩින්ම තියෙන්නේ අපේ ආගම. ඉතින් මොන දේ කරන්නත් අපි ඒ දේ ආශිර්වාදය අනිවාර්යෙන්ම ගොඩාක් විශ්වාස කරනවා. ඉතින් අද යන්නෙත් මේ එහෙම දෙයකට තමයි. ඉස්සලම සෙට් එකට ගිහිල්ලා තෙල් ටිකක් එහෙම ගහගෙන අපි යන්න හදන්නේ අපේ පවුලෙම කෙනෙක් වගේ ඉන්න අපේ ගෙදර වාහනේ. අන්න යාට ආශිර්වාද අරගෙන එන්න. මොකද හරියටම අපි දැන් එයාව අපේ ගෙදරට ගෙනල්ලා අවුරුද්දක් වෙනවා. ඉතින් එක කලින් පාවිච්චි කරපු වාහනයක් වුණත් එයා දැන් අපේනේ. ඉතින් අපිට වගේම එයාට අපේ ආගම අනුව අපි ආශිර්වාද කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්දක් පුරාවට කිසිම කරදරයක් නැතිව කවදාවත් පාරකවත් අතරමං කරන්නේ නැතිව අපිව බොහොම පරිස්සමට එක්කගෙන ගියා. එක්කගෙන ආවා. ඉතින් ඔන්න අපි ආවත් එක්කගෙන ආවා ආයිමත් එයාට ආශිර්වාද අරගන්න. ඉතින් අපි ආවේ නවගමුව පත්තිනි දේවාලෙට කතරගම දෙවියන්ට පූජා කරන්න, පූජා වට්ටියක් දෙන්න. ඉතින් ඉස්සෙල්ලම පන්සලට ගිහිල්ලා නවගමුව පන්සලේ ආශිර්වාදය අරගෙන පස්සේ තමයි ඔන්න අපි කතරගම දේවාලයට යන්න ඉන්නේ. ඉතින් මට කියන්න ඕනේ උනේ මේ දවස් හරිම ලස්සන දවස්. හරිම සතුටින් ඉන්න දවස්. මොකද ඇත්තටම ඔළුවට සහනයක් ගේන හදවතට සතුටක් ගේන මිනිස්සු ටිකක් තමයි දැන් මගේ වටා මට ඉතුරු වෙලා ඉන්නේ. ඇත්තටම එක පුදුම සහනයක්. භෞතික දේවල් වලින් මොන තරම් අඩුපාඩු තිබුණත් මනුස්සය විදිහට අපේ ඔළුවට එන සහනේ කොච්චර කෝටි ප්‍රකෝටි ගණන් වලින් වුණත් මිල කරන්න බෑ. මොකද ඔළුව සැහැල්ලුවෙන් නම් අපිට මොන අඩුපාඩු තිබ්බත් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් සතුටින්. ඉතින් මේ ගෙවෙන්නේ එහෙම දවස් ටිකක් තමයි. මම හැමදාම විශ්වාස කරන දෙයක් අපේ හදවත ලස්සනයි නම් අපි කෙනෙක්ට දෙයක් දෙන්නේ හදවතින් නම් කෙනෙක්ට දෙයක් කියන්නේ හදවතින් නම් අපිට කාලයක් ගිහිල්ලා හරි අපිට ඉතුරු වෙන්නේ අන්න එහෙම මිනිස්සු සහ අපිට එකතු වෙන්නේ අන්න එහෙම මිනිස්සු. අපේ හිතේ තියෙන දෙයක් කියන්න පුළුවන්, අපේ හිතේ තියෙන දේ තේරුම් ගන්න පුළුවන් ගොඩාක් අඩු පිරිසක් තමයි අපේ වටේ ඉන්නේ. නමුත් මම මේ කාලේ මගේ ජීවිතේ ගොඩාක් සතුටු වෙනවා සහ මම අපි ගොඩාක් උත්සාහයෙන් ලබාගත්ත දේවල් වල ප්‍රතිඵල අපිට මේ දවස්වල අත්විඳින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ විස්තර චුට්ට ඉස්සරහට එන වීඩියෝ වලින් මම කියන්නම්. ඉතින් මම අලුතින් පටන් ගත්ත බිස්නස් එක උනත් ගොඩාක් සාර්ථකව මම කරගෙන යනවා. මට හරිම සතුටුයි. ඇත්තටම කිව්වොත් ගෙදර ඉඳන් නිකම්ම නෙමෙයි මේ දේ කරන්නේ. ගොඩාක් මහන්සි වෙනවා. මේ දවස්වල වීඩියෝ එකක්වත් කරගන්න බැරි තරමට ගෙදර නම් නෙමෙයි ඉන්නේ. ගෙදරින් පිට තමයි ගොඩාක් වෙලාවට ගත කරන්නේ. මම ඒ ඇයි කියන එක ඊළඟ වීඩියෝ එකේ මගේ බිස්නස් එක ගැන තව විස්තර ටිකක් කියන ගමන් මම ඔයාලට ඒ හේතුව කියන්නම්. ගොඩක් වෙලාවට ඔයාලට ඒක වාසිදායක දෙයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා ඉතින් අපි දැන් මේ පන්සලට ගිහිල්ලා වැඳලා කරලා දැන් මේ පල්ලෙහාට ඇවිල්ලා පූජා වට්ටිය අරගෙන දේවාලෙට යන්න තමයි හදන්නේ. ඉතින් අද ඕඩර්ස් 4ක් විතර තියෙනවා අපිට අරගෙන යන්න. ඉතින්
ගොඩක් වෙලාවට කොළඹ වට තියෙන තැන්වලට අපි ඕඩර්ස් ගිහින් දෙනවා. මම ඒ විස්තරේ තමයි ඔයාලට කියන්නම් කිව්වේ ඊළඟ වීඩියෝ එකෙන්. මේ වීඩියෝ එකේ ඒ ගැන ලොකු විස්තරයක් කරන්න ගැලපෙන්නේ නැති නිසා. ඉතින් මම ඔයාලට කිව්වත් වගේ අද අපිට ඊළඟට දැන් ඔන්න ගෙදර ගිහිල්ලා ටක් ගාලා අපි යන්න ඕනි ඒ ඕඩර්ස් ටික බෙදන්න. ඊට පස්සේ අපිට යන්න තියෙනවා හොස්පිටල් එකට. හස්බන්ඩ්ගේ ඇහැ පෙන්නන්න යන්න තියෙනවා. ඉතින් මම මේ කරන ගොඩාක් දේවල් වලට මූලික වෙලා තියෙන්නේ අන්න ඒ වගේ හදවත ලස්සන මිනිස්සු අන්න එයාලා ගැන වෙන වෙනම මම ඉස්සරහට කියන්නම්. ඇත්තටම ගොඩාක් සතුටින් හරිම මනස සැහැල්ලුවෙන් ගත කරන කාලයක් මේ කාලේ. ගොඩක් සතුටින් ආපු ගමනක් මේකත්. හැම ප්‍රශ්නයක්ම උත්සාහයෙන් චුට්ට විසඳ ගන්න ගමන් යන කාලයක්. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටින් විඳින කාලයක්. ඉතින් මෙන්න මේ අක්කා තමයි ගිය අවුරුද්දෙත් අපේ බයික් එකට මේ පූජා වට්ටියේ තියෙන අර දෙහිගෙඩි දෙක තියලා ගොඩාක් ආශිර්වාද කරලා මේ විදිහට ඒ දෙහිගෙඩි දෙක බයික් එකේ රෝද දෙකට යට කරේ. ඉතින් ඇත්තටම ඒ අක්කගේ ආශිර්වාදය හරි බලවත්. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදයත් එක්කම මොකද එයා හදවතින්ම මේ දේ කියනවා කරනවා කියන එක අපිට ගොඩාක් දැනුණා. ඒ වගේම ඒ ආශිර්වාදය අපි අත්විඳ අවුරුද්දක් පුරාවටම. ඉතින් ඒ අක්කටත් අපි ආශිර්වාද කරනවා. මොකද එයා හරි හොඳ හදවත ලස්සන මිනිස්සෙක්. ගොඩාක් වෙලා ආශිර්වාද කරලා බයික් එක ගහවතුරෙන් හොදලා එයාට පුළුවන් උපරිමයෙන්ම කරනවා. අපි ගිය අවුරුද්දේ ආවෙත් මෙයාලගේ කඩේටම තමයි. හරිම සාධාරණම පූජා වට්ටියක් වුණා. අපි උතන හැම කඩේකින්ම වගේ අරගෙන තියෙනවා. නමුත් හරිම සාධාරණ තැන. ඉතින් එයාලටත් වැඩියෙන් හරියන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අපි කොස්ගම ඉන්න කාලේ පුරුදු වෙලා හිටියා මෙන්න මේ ජූස් බාර් එකෙන් ෆෘට් සලාඩ් කන්න. හරිම රසයි එතන ෆෘට් සලාඩ්. ගානත් අඩුයි. ඉතින් අපි ඉතින් ඔන්න නවගමුවේ ඉඳන් හංවැල්ලටම ආවා. ඉන්න මෙතනින් අයිස්ක්‍රීම් එකක් ෆෘට් සලාඩ් එකක් කාලා යන්න. ඉතින් ඇත්තටම එක්කෙනෙකුට කාගන්න බෑ. මට නම් මේකක් එකක්ම කන්න අමාරුයි. මමයි පුතයි කාලා තව ඉතුරුත් වෙලා හස්බන්ඩ්ට කන්න දුන්නා. එච්චරට මේකේ ගොඩාක් තියෙනවා. රුපියල් 280ක් වගේ තමයි මේක උනේ. කලින් අපි මෙතනින් කෑවේ 250ට. ඒ කාලෙත් මේ විදිහටම දුන්නා. දැනුත් 280ක් කියන්නේ ඇත්තටම ඊට වඩා ගොඩාක් වටිනවා ඒ ගානට. මොකද කොළඹ එහෙම ඉතින් ඊට වඩා ගොඩාක් මිල අධිකයි ෆෘට් සලාඩ් එක. ඇත්තටම අපි ගාන ගැන හිතලා නෙමෙයි මෙතනට ආවේ. මේක මාර රසයි. ඔයාලට පෙනුමෙන් උනත් පේනවනේ. ඉතින් ඔන්න එන අතරම මේ පුතාගේ කොණ්ඩෙත් අපි කපාගෙන ආවා. හරියටම ගෙදරට එනකොට 12යි කාලයි. 2 වෙනකොට අපි ගෙදරින් පිටත් වෙන්නත් ඕනේ. මේ අතරේ මට උයන්න තියෙනවා. ඊට පස්සේ පුතා නාවන්න තියෙනවා. මම නාලා මේ හැම දෙයක්මත් කරගන්න තියෙනවා. ඉතින් වීඩියෝ කරන්න ගියේ නැහැ. ඔන්න ඉතින් ඒ ටිකත් කරගෙන ආයෙ ගෙදරින් පිටත් වුණා. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ කොල්ලුපිටිය වාසන් එකට. හස්බන්ඩ්ගේ ඇහැ පෙන්නන්න ප්‍රයිවට් තැන. ඇත්තටම මේකට මුල් වුණේ හදවත ගොඩාක් ලස්සන මිනිස්සෙක්. ඉස්සරහට වෙනම ඒ ගැන කියන්නම්. වීඩියෝ එක ගොඩාක් දිග නැහැනේ. ඉතින් ඒක ලොකුවට විස්තර කරලා කියන්න ඕනි. ඒක නිසා මම මෙතනදී ඒ ගැන කියන්නේ නැහැ. ඉතින් ඔන්න හස්බන්ඩ්ගේ ඇහත් පෙන්නුවා. දැන් එයාගේ ඇහි තියෙන තත්ත්වය අපිට ඊළඟට මොකද්ද කරන්න පුළුවන් මේ හැම දෙයක්ම දැනගෙන අපි ඊට පස්සේ ඔන්න එතනම එහා පැත්තේ තියෙන මෙන්න මේ කඩේට ආවා. අපිට චුට්ටක් බඩගිනි. මොකද හරිම මහන්සි අපි මේ එන අතරේ ඕඩර්ස් වගේක් එහෙම බෙදලා තමයි ආවේ. අපොයින්ට්මන්ට් එක තිබුණේ 3:45ට. මෙතනට එනකොට 4:00ත් පහ වුණා. ඉතින් අපි සෝටිස් මොන හරි කමු කියලා කාලා මේ විදිහට ටී එකකුත් බිව්වා. ඊට පස්සේ ඉතින් ඇත්තටම ගොඩාක් මහන්සි දවසක්. ඊට පස්සේ දැන් ඉතින් අපි යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. අද දවස ඇත්තටම
තිබ්බ වැඩ ටික කරගන්න දවසක් මදි වුණ දවසක් කිව්වොත් හරි. එච්චරටම පුදුම තරම් වේගකින් පුදුම තරම් හදිස්සියකින් ගොඩාක් වැඩ කරගත්ත දවස්. හරිම ලස්සන දවසක් තමයි අද ගෙවුනේ. හරිම සතුටින් ගෙවුණ දවසක්. ගොඩක් වැඩ කරගත්ත දවසක්. ඉතින් ඉස්සරහටත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.